කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලෝකේ අසාධාරණයි. එහෙමත් නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අසාධාරණයි. එහෙමත් නැත්නම් සබාධම කියන්නේ හරි අසාධාරණ දෙයක්. මෙන්න මේ විදිහට ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි අපි හිතලා බැලුවොත් මේ වැස්සක් වුණත් වහින්න ගත්තාම හැම පැත්තටම එක වගේ වහින්නේ. එක පළාතකට සමහරට වැඩියෙන් වහිනවා, තව පළාතකට අඩුවෙන් වහිනවා, තව පළාතකට ඊට වැඩියත් වැඩි. සමහර පැතිවලට වහින්නෙම නැහැ. ඒකට මේ විවිධාකාර විදිහට වහින්නත් හේතුවක් තියෙනවා. දැන් හිතලා බලන්න කොහේ හරි මේ කාලේ එහෙම නැත්නම් වහින කාලෙක කුඹුරු කබලා. එහෙම නැත්නම් තමන්ගේ අශ්වයන් ගෙට අරගෙන වී වේලන කාලයක් කියලා හිතන්න. අන්න ඒ කාලේට වහිනවා හයියෙන් මේ පැත්තට. එහෙම ඕන තරම් දැකලා ඇති. වෙලත් ඇති එහෙම දේවල්. එතකොට ඒ ගොවියා කියන්න පුළුවන් අනේ බලන්නකො අපරාධි මගේ වී ටික තෙමුණා. මේ වැස්ස නම් මහා කාලකන්ණි වැස්සක්. සබාධම නම් හරි අසාධාරණයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ තෙමිලි වෙලා කොහම හරි ඒ ටික වේලගෙන හරි මොකක්ම හරි කරලා දවසක ආයෙ මෙයා කුඹුරු කරන කාලයක් එනවා. මේ කුඹුරු කරන කාලේට වැස්ස ඕන වෙනවා මුලදී. ඉතින් මෙන්න මේ වැස්ස ඕන වෙන කාලෙට මෙයාට වහිනවා. එතකොට මෙයා මොකද්ද කියන්නේ? එතකොට මෙයා කියනවා අනේ බලන්න ඉතින් කොච්චර හොඳයිද සබාධම කියන්නේ. ගොවියෝ ගැන බලනවනේ සබාධම හරි හොඳයි ඉතින්. මේ හරි සාධාරණ විදිහට තියෙනවා. බලන්න පිටුනේ මේ යම්කිසි ලෝකේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයට අපි පණව ගන්නවා එක්ක හොඳයි එක්ක නරකයි කියලා. ඒක සබාධම ගැටලුවක්ද මෙතන තියෙන්නේ කියලා හොඳට හොයලා බලුවොත් එහෙම සබාධම ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ අපේ ගැටලුවක්. මොකද ඒකට ප්‍රධාන හේතුව තමයි අපි මේ සංසාර ගමන එන ගමන් අපි විවිධාකාර දේවල් කරලා කියලා දෙනවා. බුදුවරු දේශනා කරලා දෙනවා. කල්ප 91ක් යනතුරු අපි කරගත්ත විපාක මේ සසරේ අපේ පසුපස හරියට කරත්ත රෝදයක් එන්නාමෙන් එනවා. එහෙනම් අපි මේ සංසාරේ හොඳ දේවල්ම කරලා ආව නෙමෙයි. අපි මේ සංසාරේ නරක දේවල්ම කරලා ආව නෙමෙයි. එහෙනම් අපිට යම්කිසි වෙලාවක කරදරයක් බාධකයක් දුකක් දැනෙනවා නම් දැනෙන්න හේතුව තමයි අපි සසරේ මොනවාම හරි කාටම හරි කොතනදී හරි මොකක් හරි අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් යම් ප්‍රමාද දෝෂයක් අපවාදයක් උපවාදයක් අනිවාර්යෙන් සිදු වෙලා හෝ සිදු කරලා තියෙනවාමයි. ඒකට හේතුව තමයි පින්වතුනි අපිට මේකේ දුකක් දැනෙන්නේ. ඒක හේතු කොටගෙනයි අපිට මේ දුකක් දැනෙන්නේ. ඒක හේතු කොටගෙනයි අපිට අසාධාරණයක් වෙන්නේ. ඒක හේතු කොටගෙනයි අපිට අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරදරයක් බාධකයක් වෙන්නේ. එහෙනම් මේකට කවුරුත් පලි නෑ. මොකද හේතුව Taman සසරේ කරගත්ත දේවල් Tamanට එනවාමයි. ඒකයි කියන්නේ තමා හිසට තම අතමයි සෙවණැල්ල. ඒ කියන්නේ Taman සංසාරේ කරගත්ත පාපයක් තියෙනවා නම් ඒකේ විපාකය Tamanට එනවාමයි. Taman සසරේ කරගත්ත හොඳ දෙයක් තියෙනවා නම් ඒකේ විපාකය Tamanට එනවාමයි. එහෙනම් එක පැත්තකට වහිද්දි Tamanගේ ගොවිතැන සාර්ථක වෙන්නත්, තව පැත්තකට වහිද්දි Tamanගේ ගොවිතැන විනාශ වෙලා යන්නත් හේතුව ඔබ සසරේ වපුරපු වැපිරීමයි. එහෙනම් ඔබ සසරේ හොඳ විදිහට වපුරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔබ සසරේ හොඳ දේවල් ලෝකෙට දීලා තියෙනවා නම් ඔබට හොඳ දේවල් ලැබෙනවා. ඔබ සසරේ නරක දේවල් ලෝකෙට දීලා තියෙනවා නම් ඔබට නරක දේවල් ලැබෙනවා. හැමෝටම ගොවිතැන් කරද්දී හැමෝටම හැමදාම වහින්නේ නෑ. හැමදාම හැමෝගෙම ගොවිතැන් විනාශ වෙන්නේ නෑ. සමහර ගොවියෝ ඉන්නවා. එයා කරන ව්‍යාපාරේ කරන ගොවිතැන ඒ ආකාරයෙන් සාර්ථක වෙනවා. තවත් සමහරු ඉන්නවා කරන එක වරදිනවා. තමන් ඒකට හේතුව තමයි සසරේ අපි ඕන තරම් විවිධාකාර වෙලාවල් වලදී පින්කම් කරද්දී අපි බුද්ධ ශාසනයට කාටෝ පොරොන්දු දෙනවා. අපි මේක කරලා දෙන්න මෙච්චරක් කරන්නම් අච්චරක් කරන්නම් කියලා. මෙන්න මේ කියන පොරොන්දුව මත සමහර වෙලාවට අපිට ඒ ගානම කරගන්න බැරි වෙනවා. අපිට සමහරට ඒක කරගන්න බැරි වෙලා යනවා. ඒතකොට අපි එහෙම පොරොන්දු වෙලා කරන්නේ නැතුව හිටියොත් එහෙනම් තමන් අත ගහන වැඩේ වරදින්න පුළුවන්. තමන් කරන කියන හැම දෙයක්ම වරදින්න පුළුවන්. එහෙනම් තවත් කෙනෙක්ට හිතෙන මොනවාම දෙයක් කරන්න පින්කම කරලා එයා පොරොන්දු වෙනවා මම මෙච්චරක් කරලා දෙන්න. එයා සමහරට අර පොරොන්දුන ගාන දෙනවා. එහෙනම් පොරොන්දුන ගානට වැඩිය දෙනවා. අන්න එයා කරන වැඩේ හරියන්න හේතු තියෙනවා. එහෙනම් මේ සබාධම කියලා කියන්නේ කාටවත් අසාධාරණ එකක්වත් කාටවත් සාධාරණ එකක්වත් නෙමෙයි. මේ ලෝකය කියලා කියන්නේ කාටවත් අසාධාරණ එකක්වත් කාටවත් සාධාරණ එකක්වත් නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කියන්නේ කාටවත් සාධාරණයක් කරනවා කාටවත් අසාධාරණයක් කරනවා නෙමෙයි. Taman සංසාරේ කරගත්ත දේවල්, Taman සංසාරේ කරපු කියපු දේවල් එක්ක මේ ලෝකේ හරහා එනවා, එක්ක මේ සබාධම හරහා එනවා, එක්ක මිනිස්සු හරහා එනවා. එහෙනම් කාටවත් බයින්නවත් ගහන්නවත් හිංසා කරන්නවත් නෙමෙයි තියෙන්නේ. Taman සසරේ වපුරපු වැපිරීම තේරුම් අරගෙන මෙතෙන් පටන් ඒ වැපිරීම මෙහෙමයි මම වැපිරුවේ කියලා තේරුම් ගන්න. හොඳ දෙයක් ආවොත් ඔබ හොඳ දෙයක් දීලා ඇති. එහෙනම් ඔබ දැනගන්න හොඳ දෙයක් දුන්නා නම් මම තවත් හොඳ දේවල් දෙන්න ඕන ලෝකෙට. පිනක් දහමක් කරන්න පුළුවන් නම්, දුගී මගේ යාචකයෙක් දැක්කම කන්න දෙන්න පුළුවන් නම්, සතෙක්ට ආහාර ටිකක් දෙන්න පුළුවන් නම්,
බුද්ධ ශාසනය මුල් කරගෙන පින්කමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ දේ එද්දි තේරුම් ගන්න. ඔබ හොඳ දේ දුන්න නිසායි හොඳ දේ ලැබෙන්නේ. එහෙනම් නැවත නැවත හොඳ දේ කරගන්න. නරක දේ එද්දි තේරුම් ගන්න. මම නරක කරපු නිසාමයි, කාට හරි බැනපු නිසාමයි, ගහපු නිසාමයි, හිඟි හිංසා කරපු නිසාමයි මෙහෙම ආවේ. එහෙනම් මම සසරේ ආයේ එහෙම කරන්නේ නැහැ. කාටවත් ගහන්නෙත් නැහැ, බනින්නෙත් නැහැ, හිඟි හිංසා කරන්නෙත් නැහැ. මිනිස්සුන්ට ධර්මයේ පෙන්වලා දීලා ධර්මයේ යොමු වෙලා ධර්මයේ හැසිරලා මිනිස්සුත් එක්ක සුහදව ජීවත් වෙලා මේ සංසාරෙන් නිවිලා යනවා කියලා අදහසක් ගන්න.